හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? මගේ Meals by Sanju YouTube channel එකට ඕගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද අපි හදනවා රසවත් umbrella chutney එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ රසවත් umbrella chutney එක හදාගන්නේ කියලා. ඔන්න ඔයාලට මුලින්ම ඕන වෙනවා umbrella. මේ අම්බරෙල්ලා හොඳට පිරිසිදු කරලා සෝදලා ගත්ත අම්බරෙල්ලා. මේවා අම්බරෙල්ලා කපන්න යන්න එපා. මොකද කැපුවට පස්සේ ඇඹුල් රස තියෙනවා හොඳටම. මේ අපිට මේක රසවත්ව හදාගන්න පුළුවන් වෙන්නේ මේ අම්බරෙල්ලා ටික තලලා ගන්න ඕන. තලලා ගත්තාම හොඳට ඇඹුල විහිදිලා යන්න තියෙනවා. ඊට පස්සේ අපි භාජනයක්, මැටි භාජනයක් ලිපේ තියන්න. ඒක රත් වෙන්න දීලා ඒකට අපි සීනි කැරමල් එක හදාගන්න. සීනි මේස හැඳි දෙකක් පමණ දාගන්න. සීනි මේස හැඳි දෙකක් දාගෙන හොඳට රත් වීගෙන එද්දි අපිට සීනි කැරමල් එක හදාගන්න අවශ්‍ය පදමට මේක එනවා. ඒ අවස්ථාවේදී ඔයාලට මේම බලා ගන්න පුළුවන් මේ වගේ තික් එකට එනවා. ඒ තික් එකට එන අවස්ථාවේ මේක බලන්න ඕගොල්ලෝ මෙන්න මේ පදමට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ ආකාරයට මේ පදමටම ගන්න. ඊට පස්සේ මේකට වතුර මේස හැඳි දෙකක් එකතු කරන්න. මේස හැඳි දෙකක් පමණක් හොඳටම ප්‍රමාණවත්. මේස හැඳි දෙකක් එකතු කරලා ඊට පස්සේ මේක නැවතත් හොඳින් කලවම් කරන්න. කලවම් කරලා අපි මේකට සීනි ග්‍රෑම් 150ක් පමණ එකතු කරලා නැවතත් හොඳින් හැඳි ගන්න. නැවතත් හොඳින් හැඳි ගන්න. අපි දැන් මේ සීනි කැරමල් එක හදාගන්න පදමටම ගන්න මේක හොඳින් හැඳි ගාලා ඊට පස්සේ මෙන්න මේ ආකාරයට එන විදියට හොඳින් හැඳි ගන්න. මේක තමයි අපේ පදම. ඊපස්සේ අපි මේකට කුටියට කපාගත්ත ඉඟුරු ටික එකතු කරගමු. ඒක එකතු කරලා හොඳට කලවම් කරන්න. ඉඟුරු ටික හීනි කෑලි වලට කපා ගන්න. එතකොට තමයි ගොඩක්ම රසවත්. අපි මේකට සුදු ලුණු ඒව දාන්න යන්නේ නැහැ. මොකද අපිට කල් තියාගන්න බෑනේ. ඒක නිසා. ඊළඟට කුරුඳු පොතු සහ කරදමුංගු කරාබු නැටි කොටලා ඒ ටිකත් මේ වෙලාවේ මේකට එකතු කරගන්න. දැන් ඇත්තටම හරිම සුවඳක් තමයි එන්නේ. මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න. ඊට පස්සේ අපි කොටාගත්ත අපේ අම්බරෙල්ලා ටික මේකට එකතු කරගමු. දැන් හොඳින් මේ මිශ්‍ර කරගන්න. ඉන්පසුව අපි මේ අම්බරෙල්ලා එකට මේ මැටි භාජනයට දාද්දී වතුර කෝප්ප භාගයක් පමණ දාලා තමයි අපි මැටි භාජනයට එකතු කරන්න ඕනේ. මොකද අම්බරෙල්ලා වලත් වතුර තියෙනවනේ. ඒක නිසා මේකේ වතුර ගොඩක් වුණොත් අපිට රස නැති වෙනවා. ඒක නිසා අපි වතුර කෝප්ප භාගයක් පමණ දමා ගැනීම ඉතාම ප්‍රමාණවත්. ඊට පස්සේ අපි මේකට රස අනුව ලුණු ටිකක් එකතු කරන්න. නැවතත් හොඳින් කලවම් කර ටික වේලාවක් දැන් ඔයාලට පේනවා මේක දැන් අපේ චට්නි එක කාන්ට පදමට හැදීගෙන එනවා. ඉන් අනතුරුව අපි මේකට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, තේ හැන්ද පැකින් එකතු කරගන්න. ඔයාලට මම මේ වෙලාවේ එකතු කළාට ඔයාලට පුළුවන් මේක වතුර දාලා අපි අම්බරෙල්ලා චට්නි එක මුලින්ම අපේ කැරමල් එකට එකතු කරන අවස්ථාවේදී මේ මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩු මේකට මිශ්‍ර කරන්න. ඒත් මම පොඩ්ඩක් අර සැරගතියට ගන්න ඕන නිසා මේක එකතු කරන්නේ පස්සේ.
දැන් හොඳින් කලවම් කරගන්න. මෙන්න මේ ආකාරයට මේක තමයි අවසාන පදම. හට්ටියේ නොයලෙන විදියට අපේ අම්බරෙල්ල ටික මෙන්න මේ ආකාරයට බලන්න ඔයාලා කලවම් කරන අවස්ථාවේදී හට්ටියේ ගෑවෙන නොගෑවෙන ආකාරයට අපේ අම්බරෙල්ල ටික ගානට දැන් පදමට ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි අම්බරෙල්ල චට්නියේ හරිම පදම. බලන්නකො මේක හරිම රසවත් අම්බරෙල්ල චට්නිය. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් මේ අම්බරෙල්ල කරි එක කහපත් එක්ක, ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක, පාන් එක්ක ඕන විදිහකට කාලා බලන්න. මේක මාස 3ක් වගේ කල් තියාගන්න පුළුවන්. ඒ රසින්ම ඔයාලට කල් තියාගන්න පුළුවන්. ඉතා නැවුම් ආකාරයට ඔයාලා මේක අසුර ගන්න විදිය තමයි වඩාත් වැදගත් වෙන්නේ මෙතනදී. ඒ අසුර ගන්න ආකාරය අනුව තමයි අපිට තීරණය වෙන්නේ මේක කොපමණ කලක් අපිට තියාගන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ වගේ ජෑම් බෝතලයක් අරගෙන ඒක හොඳට ජීවාණුහරණය කරන්න. හොඳට උණු වතුර එක දාලා මේ පියනයි බෝතලේ ඔයාලා හොඳට ජීවාණුහරණය කරලා ගන්න. එතකොට තමයි අපිට මේක කල් තබා ගැනීමට පුළුවන් වෙන්නේ. එතකොට අපිට මේක මාස 3ක් පමණ හොඳින් කල් තබාගෙන අපිට ආහාරවලට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක හදලා බලලා ඔයාලා කොහොමද කියලා මට කමෙන්ට් එකකුත් දාලා යන්නකෝ. මගේ YouTube සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ රසවත් රෙසිපි වීඩියෝ මම ඉදිරියට අරන් එනවා. ඉතින් මගේ වීඩියෝ එක බලුවට ස්තුතියි.